හායි කොහොමද මගේ යාළුවෝ හැමෝටම ඔන්න කිව්ව විදිහටම වීඩියෝ එකේ දෙවෙනි කොටසත් අරගෙන මං ආවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි මේ වර්තමානයේ ජීවත් වෙන්නේ අතිශයින්ම තරංකාරී ලෝකයක. ඒ නිසාම අපිට අපේ ජීවිතේ රේස් එකක් වගේ දුවන් වෙලා තියෙනව නේද? හරිම ඒකාකාරී කාර්යබහුල ජීවිත අපි හැමෝටම තියෙන්නේ. ඒ නිසාම හම්බෙන පොඩි වෙලාවේ පෙනහළු දෙක පිරෙන්න හිතේ හැටියට හුස්ම ගන්න, මේ ගහකොළ වලින් එන සනීපෙ විඳින්න, මේ ඈතින් ඇහෙන හරි ලස්සන කුරුළු ගීතවලට සවන් දෙන්න අපිට අමතක වෙලා ගිහිල්ලා දෝ කියලා මට හිතෙනවා. හැබැයි මට පුළුවන් හැම වෙලාවකම මම වෙනුවෙන් පුංචි මොහොතක් හරි වෙන් කරගන්න උත්සාහ කරනවා. ගොඩක් වෙලාවට මේ හිමිදිරි උදෑසන. ඉතින් ආදරණීය විශ්ව මාතාව ඔබට ගොඩාක් ස්තුතියි මට ලබා දීලා තියෙන මේ සැපවත් ජීවිතේට. ඔබට ගොඩාක් ස්තුතියි මාව අම්මා කෙනෙක් කළාට. මට මැණිකක් වගේ වටින දූපැටියක් ලබා දුන්නට අනේක වාරයක් ඔබට ස්තුතියි විශ්ව මාතාව. හරි මම දැන් ලෑස්ති වෙන්නේ කිරිබත් එක කැට කපා ගන්න. ඒකට හරියටම ගැලපෙන්නේ මේ කෙසෙල් කොලේ. මේක ගින්දරට පිලිස්සෙනකොට එන ඒ සුවඳට මම හරිම ආසයි. නගරබදව ජීවත් වෙන මගේ යාළුවන්ට නම් කෙසෙල් කොළ හොයාගන්න එක තරමක් අපහසුයි. ඒත් ගම්බදව ජීවත් වෙන අපිට නම් කෙසෙල් කොළ හොයාගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. හරිම සීරුවට හයිස්කර් එකෙන් කිරිබත් ටික අරගෙන කෙසෙල් කොලේට දාලා අපි ඒක ලස්සට නීට් කරගමු. කිරිබත් ටික සේරම දාලා අමු පොල් කිරි ටිකක් මේ විදිහට උඩට යහගත මේක නීට් කරගත්තාම කිරිබත් එක හරිම රසයි. හැබැයි ඉතින් ලොකු වෙලාවක් තියාගන්න බෑ. මොකද අමු පොල් කිරිනේ අපි දැම්මේ. ඒ නිසා ඒ ටිකෙන් දවල් වෙනකන් තියාගන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් තමයි මම ලුණු මිරිස් කොටන්න ගන්නෙ. මේ වෙද්දි නම් අපේ සුදුතෝනි ඇහැරිලා තාත්තා එක කෝලම් කර කර තමයි ඉන්නේ. ඉතින් අපි මේ ගෙදර හැදුවේ අපේ සුදුතෝනිව ගේන්න. අපි ගෙට ගෙවතුනේත් එයාව ගේන්න හොස්පිටල් යන්න තිබ්බ දවසේ උදේමයි. මොකද අපිට ඕන වුණේ අපේ මැණිකව අලුත්ම ගෙදරකට එක්කන් එන්න. මේ ගෙදර ඉතින් සම්පූර්ණ වැඩ ඉවර වෙලා නැහැ තාම. උඩ තට්ටුවේ වැඩ සම්පූර්ණ වුණත් පහළ තට්ටුවේ තව වැඩ කොටසක් ඉතිරි වෙලා තියෙනවා. හිමීට ඉතින් අපි ඔක හදාගමුකෝ නේද? ඉතින් අපේ මේ ගෙදර සම්පූර්ණයෙන්ම පිරීලා තියෙන්නේ අපේ මේ සුදු දෝනිගේ කෝලම් කතා hina හනවල් වලින්. එයාගේ ළඟ කාර්කම් වලින්. එයා දැන් චුට්ටු ඇදිටිටි ඇවිදිනවා. ඉතින් එයාව දකිද්දි හිතට මොකක්ද අමුතු සතුටක් වගේම හරීම ආඩම්බරයක් දැනෙනවා. තාත්ති වැඩට යන්න කලින් අපි චූටි මැණිකට කිරිබත් කැවුවා. එයා කිරිබත් කන හරි ආසයි. කිරිබත් දැක්කම හබුන් කියනවා එන හයියේ. දැන් නම් වෙලාව දවල් 1:00ට විතර ඇති. මේ වෙනකොට නම් සුදුදෝනිගේ අම්මයි සුදු පුංචියි අපේ ගෙදර ඇවිල්ලා තමයි හිටියේ. ඉතින් මැණිකට එතකොට නම් මාව මතක නෑ. මම දැන් කුස්සියට ආවා මේ හවසට අපේ ගමේ බලු යාළුවන්ට දෙන කෑම එකක් හදන්න. මම ඒකට හාල් ටිකක් සෝදලා අලිපේ තියලා ඊට පස්සේ ඒකටම අලපරිප්පු මීට් බෝල්ස් තමයි මම අද යාළයි කෑම එකට දැම්මේ. මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් විදියට මීට් එක විදියට සිකහා 3-5 මිරිස් කුඩු ලුණු දාලා මේ හොඳට කාවලම් කරා. ඇත්තට මේක මේ හරිම රසයි කියලා මට හිතුණා. මොකද ඇත්තටම හරිම සුවඳක් තිබුණා. ඉතින් අර රස බලන්න බෑනේ. මේ හරිම සුවඳක් තිබුණා. අනික බලු යාළුවෝ ටික හරි ආසාවෙන් ඒක කෑවා. මේ වෙලාවේ නම් අපේ ගෙදර හරි සද්දයක් තමයි තිබුණේ. මොකද අම්මා සුදුදෝනිට දවල් කෑම එක කවන්නට වෙනවා. දැන් නම් අපේ සුදුදෝනිට කෑම කවන ටිකක් මහන්සි වෙන්න වෙනවා. කෑම කන්න කැමති නෑ යා. දැන් ගොඩක් වෙලාවට අහකට දානවා. මම එක විදිහට කෑම හදලා try කරනවා. ඉතින් මේ මං ඉස්සරහදී ඔයාලටත් ඒ කෑම රෙසිපීස් අරන් එන්නම්කෝ. ඉතින් සාමාන්‍යයෙන් ටිකක් අවුරුද්ද මේ පැන්නාම චුට්ටක් අමාරුයි තමයි චුටි බබ්බලට කවා ගන්න. ඒ වුණානේ ඉතින් අම්මලා විදිහට අපි හැම වෙලෙම බලන්නේ අපේ චූටි පැටවුන්ට හොඳම දේවල් දෙන්න නේද?
බත් එක කොහොම දෙන්න දීලා මම පටන් ගත්තා පුංචි රසවත් වැඩක් කරන්න. අපේ ගමේ ගොඩාක් බබාලා ඉන්නවා. ඉතින් මට හිතුණා එයාලට පුංචි රසවත් හැකක් දෙන්න ඕනි කියලා. ශරීර සෞඛ්‍යයට පැරස හොඳ නෑ තමයි. ඒත් ඉතින් එයාලට හැමදාම මෙහෙම හම්බෙන්නේ නෑනේ. ඉතින් මම හරිම ආසාවෙන් තමයි මේ පැක් එක හැදුවේ. මොකද චූටි ළමයි මේකට ගොඩක් ආස වෙයි කියලා මට හොඳටම විශ්වාසනේ. මම ඒකට තව මේ ටොෆි චොක්ලට් එක පැන්සල් වගේ දේවලුත් ඇඩ් කරා. ඔන්න ඉතින් මේ තියෙන්නේ මං හරිම ආසාවෙන් හදපු ඒ චොක්ලට් මලු ටික. පුංචි තෑග්ගක් වුණත් මේකෙන් මට ලොකු සතුටක් හිතට දැනුණා. ඉතින් හවස 4:00ට විතර මගේ හස්බන්ඩ්ගේ නංගි කෙනෙක් එක්ක මම ගම වටේටම රවුමන් ගියා. මගේ බලු යාළුවෝ ටිකට කැම ටික දාන්නයි, චූටි බබාලට අර හදාගත්තු මලු ටික දෙන්නයි. ඉතින් ඇත්තටම මම සමහර වීඩියෝ ක්ලිප්ස් නම් ගත්තේ නෑ බබාලට තෑගි දෙන ඒවා. ඒක එච්චර හොඳ නැති නිසා. ඒ වුණාට ඉතින් එයාලා ගොඩාක් සතුටු වුණා. දැන් වෙලාව නම් ඔය 7:20ට විතර ඇති. අපි මේ යන්නේ සුදුදෝනිගේ බර්ත්ඩේ පාටි එක ගන්න අපි රෙඩි කරලා තිබ්බ හොටෙල් එකට. ඇත්තටම මම ලෑස්ති වෙන ටික නම් වීඩියෝ කරගත්තේ නැහැ. මොකද සුදුමැණිකෙත් එක්ක මට මැනේජ් කරගන්න මේ ටිකක් අමාරු වුණා. ඉතින් මේක තමයි හොටෙල් එක මන්දාගනි ක්ලබ් හවුස්. දීලපිටි රූට් එකේ මරත ගහමුල තමයි මේක තියෙන්නේ. මේකේ ලොකේෂන් එක නම් හරිම ලස්සනයි. දවල්ට ලස්සන view එකක් තියෙනවා. රෑට ලයිට්ස් දැම්මහම ඊටත් වැඩිය ලස්සනයි. මේ ඔයාලට බලා ගන්න පුළුවන් එදා රෑ ගත්ත වීඩියෝ ක්ලිප් එකක් මේක. ඒ හොටෙල් එකේ view එක කොච්චරම ලස්සනද කියලා. හරිම සාමකාමී, හරිම නිස්කලංකයි. එදා ගොඩක් සෙනග හිටියෙත් නැහැ. හැබැයි වීකෙන්ඩ් එකට නම් ගොඩාක් සෙනග මෙතන ඉන්නවා. මේ වීඩියෝ ක්ලිප් එක මම ගත්තේ නම් අපේ මේ පාටි එක තිබ්බ දවසට කලින් දවසේ නෑ. මොකද අයියා මයි හොටෙල් එකට ආවා. අපි ඕඩර් කරපු මෙනු එක මේ ටෙස්ට් කරන්න. ඉතින් අපි අපේ චූටි මැනිකගේ ඩෙකෝස් කරේ ප්‍රින්සස් සොෆියා තීම් එකට. මම වැඩේ බාර දෙපු අක්කා හරිම ලස්සනට මේ වැඩේ කරලා තිබුණා ඇත්තටම. ඉතින් මම ආපු ගමම මේ ටේබල් එකේ තිබ්බ ග්ලාසස් වල ස්වීට් දැම්මා. අපිට එන්නත් ටිකක් පරක් වුණානේ. ඒ නිසා ඊට පස්සේ ඉතින් චූටි මැනිකා චුට්ටක් ඉන්න අදිමදි කළා. ඉතින් මට හිතුණා ෆොටෝ එකක්වත් ගන්න බැරි වෙයි කියලා. මොකද එයාට මට තේරුණා එයාට මේ ඇඳුමත් කම්ෆර්ටබල් වෙච්ච නැහැ කියලා. එතකොට මම චූටි මැනිකෙත් එක්ක ටේබල් එකට ආවා. පොඩ්ඩක් යාව මේ රවට්ටලා මේ ෆොටෝ ටිකක් ගන්න. ඔය පොඩි වීඩියෝ ක්ලිප් කැලියේ වෙලේ ගත්තා. මේ අපේ හස්බන්ඩ්ගේ චූටිම නංගි. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to ඉතින් කොහොම හරි චූටි මැනිකව චාටු කරවගෙන අපි මේ බර්ත්ඩේ කේක් එකක් කැපුවා. ඊට පස්සේ ඉතින් තියෙන්නේ ෆොටෝ ෂූට් එක. ඉතින් එයාගේ ආච්චිලා සීයලා නැන්දලා පුංචිලා ඒ සේරම ඇවිල්ලා යත් එක්ක ෆොටෝස් ගැහුවා. ඉතින් චූටි මැනික නම් එච්චර හොඳ මූඩ් එකක හිටියේ නෑ. ඒ වුණාට මේ එයාට කේක් කන chance එක හම්බෙනවනේ. ඉතින් මම එයාට ඒව දෙන්නේ නැහැනේ. මේ හොඳ නැති නිසා. ඉතින් ඒ වෙලේ එයා ඒක chance එකක් කරගෙන එයා හැමෝගෙම කේක් චුට්ටි කෑවා. ඊට පස්සේ කොහොම හරි මම හෙන මේ එකේ හිටියේ යාව ඉක්මනින්ම චේන්ජ් කරවගන්න. හැමෝටම ෆොටෝස් ගන්නකම් ඉතින් මම හිටියා. ඊට පස්සේ මේ ෆොටෝ ගහලා ඉවර වුණාට පස්සේ මම ඉස්සෙල්ලාම කරේ චූටි මැනිකගේ ඇඳුම මාරු කරපු එක. මේක තමයි ඉතින් මේ මගේ අම්මගේ ප්‍රථම රාජකාරිය. අපේ චූටි මැනිකට කෑම කවන එක. ඉතින් එයාට හොටෙල් එකේ මැනේජර් කියලා ඔම්ලට් එකක් ගෙන්නගෙන මේ කවන ගමන් තමයි ඉන්නේ. ඉතින් එයා ඒක නම් හරි සතුටින් කෑවා. මොකද වාහනේනේ ඉන්නේ යාගේ. ඒ හින්දා උඩ පැන ඒක හොඳට කෑවා.
ඉතින් ටික වෙලාවක් යනකොට නම් උනේ හිතපු නැති දෙයක්. මේ අයියලගේ පැත්තෙන් නෑදෑ වෙන අයියා කෙනෙක්ගේ පුතෙක් ඇවිල්ලා හිටියා. අපේ චූටි මැණිකේ පළවෙනි වතාවට යාළුවෙක් ඇති කරගත්තමද කොහෙද? ඉතින් එයා අයියත් එක්ක ගොඩාක් යාළු වුණා. ඉතින් අපේ චූටි මැණිකේ පුතයි මේ කාර් එකේ සෑහෙන විනෝද වුණා. මේ කාර් එක අරන් දුන්නෙත් අපේ අම්මම්මයි මේ සුදු පුංචි චූටි මැණිකේට. ඉතින් එයා කොහොම හරි අයියත් එක්ක හොටෙල් එක වටේම දුව ඇවිද වාහනේ පැද කෑ ගග හරියට සතුටු වුණා. ඉතින් මං හිතන්නේ අපි එතනින් යද්දිත් 11:00 විතර ඇති. මොකද චූටි මැණිකේට අන්තිමට ගෙදර එන්න කල්පනාවක් නැහැ. අයියත් එක්ක නටලා ඒ තරමටම මහන්සියක් දැනුන්නේ නැහැ. ඇත්තටම මහන්සිය දැනුනේ අපිට. ඉතින් ඇත්තටම මේ එයාගේ මේ විශේෂ දවසේ එයා හරියට සතුටු වුණා. ඒකට ඉතින් මටයි අයියටයි එතකොට එයාගේ ආච්චිලාට ඊළඟ පුංචිලට නැන්දලට හැම කෙනෙකුටම ගොඩක් සතුටුයි. මොකද අපි හැම දෙයක්ම කරන්නේ අපේ සුදු දෝනියව සතුටින් තියන්නනේ. ඉතින් එදා එයා ගොඩක් සතුටු වුණා. ඒ හින්දා අපිටත් ගොඩාක් සතුටු හිතුණා. Bye. ඉතින් දැන් වෙලාව රෑ 12ට විතර ඇති. මම දැන් හදන්නේ බ්ලොග් එක ඉවර කරන්න. ඉතින් අද දවස පුරාම මාත් එක්ක ආදරෙන් එකතු වෙලා හිටිය මගේ යාළුවන්ට ගොඩාක් ස්තුතියි. ඉතින් මාව subscribe කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා ඔයාලගේ. ඉතින් මගේ යාළුවෝ හැමෝටම සුබ රාත්‍රියක්.